හෙලා බොයිස් ඔන්න අරන් ඇවිල්ලා තියෙනවා ටෙස්ලොක් එකකින් ඔන්න පොඩි පොඩි ගැජමැටික්ස් කෑල්ලක් ඇහිලා අරන් ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලොන්ට මොබයිල් එකෙන් අපි සාමාන්‍යයෙන් ඔය මොන හරි රිවිව් එකක් වීඩියෝ එකක් එහෙම ගද්දී වැදගත් වෙන චූටි ගැජමැටික් එකක් බඩු කෑල්ල දින වෙන්න බඩු කෑල්ල මේක තමයි ඔයගොල්ලන්ට වැදගත් වෙන දෙයක් මොකක්ද දන්නවද වයර්ලස් මයික්‍රොෆෝන් එකක් මේක සුපිරියක් මේක හොඳයි මම යූස් කරලා බැලුවා හොඳ මේ කමාන්ඩ් එකක් දෙන්න පුළුවන් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන වොයිස් එක හොඳටම තියෙනවා. අවුලක් නැහැ. ගානට සුපිරි වාසියක්. මොකද මේක ඩරස් එකෙන් මම ඕඩර් කරේ. මේ ඩරස් එකෙන් මේක රුපියල් 1100ක් වගේ වෙන්නේ. හොඳද? ඇත්තටම මේක මේ මොබයිල් ෆෝන් එකට කනෙක්ට් කරන්න තමයි තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේකේ ගහලා තියෙන ප්ලග් ඇන්ඩ් ප්ලේ කියලා මම බැලුවා කිසි කේස් එකක් නැහැ. ඉතින් ඇත්තටම බ්ලූටූත් තමයි මම ඔන් කරන්න නිකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේකේ අපිට තියෙනවා මේකේ තියෙන්නේ මේ මොඩ් කීපයක් තියෙන කියන මයික්‍රොෆෝන් එකට එන විදිහට ගන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් එක තියෙන අපි පොඩි USB එක තියෙනවා ඊට පස්සේ iPhone එක තියෙනවා. ඒ කියන්නේ කනෙක්ටර් තුනකටම තියෙනවා අපේ මී එකයි Type C එකයි iPhone එකටයි වෙන වෙනම ගන්න පුළුවන්. මේකේ තරම් වටිනවා. ඉතින් ඇත්තටම පාළු නෑ ගානට. අපි මේක අන්බොක්ස් කරලා බලමු. මේකේ තිබුණා තියෙනවා. මම කලින් අන්බොක්ස් කරා. නමුත් අපි ආපහු බලමු අපි ටෙක්ස් කරලා අන්බොක්ස් කරලා මතක් කරනකොට ඊට කලින් අනිවාර්යෙන් ටෙක්ස්ලොක් YouTube channel එක subscribe කරලා තියාගන්න. තව සුපිරි වීඩියෝ එකක් ඉස්සරහට එන්න තියෙනවා. ඒක වෙනස්ම වීඩියෝ එකක්. ඒක කම්පියුටර් සම්බන්ධ නෙමෙයි. නමුත් ඒක තෝරන වැදගත් වෙයි කියලා හිතනවා. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. follow කරලා තියාගන්න. ඒක කන්ස්ටන්ට් follow කරන්න බලන්න. bell icon එක click කරලා තියාගන්න. එතකොට තමයි අනිවාර්යෙන් අලුත් වීඩියෝ එකක් ආවොත් ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. alright. බලමු මේකේ මොකක්ද තියෙන්නේ. right අපිට මේකේ අනිවාර්යෙන් user ID එකක් තියෙනවා boys මේක කොහොමද හයි කරන්න තියෙන්නේ මේකේ තියෙන්නේ මොනවද කියලා features ටිකත් එක්ක ඊට අමතරව මම හිතන්නේ මොකක්ද ඔව් ඒක තමයි user ID එකක් තියෙනවා එහෙනම් අපි ඒක right කරමු මෙන්න තියෙනවා package එක මේක ඇතුළේ ඔක්කොම ටික තියෙනවා right අනේ sweet පොඩි අපිට තියලා තියෙනවා ඒ කියන්නේ noise එක ඇහෙන්නේ නැති වෙන්න mic එකට දාන්න පුළුවන් පොඩි තියෙන්නේ අපේ ඒකට මොකක්ද කියන්නේ කියලා නම් හරියට දන්නේ නැහැ. රයිට් ඔක්ක් නැහැ මේක තියෙනවා. ඊට අමතරව ඔන්න තියෙනවා voice mic එක. මේක තමයි mic එක. මේකේ බටන් එකක් තියෙනවා voice මේකේ බටන් එක ක්ලික් කරන් ගියාම මේක ඔන් වෙනවා. මේකේ type C charger එකක් තියෙනවා. මෙතන type C port එකක් තියෙනවා. type C port එකෙන් තමයි ඔයගොල්ලෝ පේන දන්නේ. මේ type C port එකෙන් තමයි මම හිතන්නේ මේක charge කරන්න තියෙන්නේ. charging අපිට cable එකකුත් දීලා තියෙනවා voice හරිද? charging cable එකක් දීලා තියෙනවා type C. right වටිනවා. ඊට අමතරව අපිට දීලා තියෙනවා මෙන්න මේක තමයි අනිත් ස්කේලමැටික් එක. right. මේ තමයි අපිට තියෙන මේක කෙලින්ම අපිට තියෙන ෆෝන් එකට කනෙක්ට් කරගන්න. මොන උදාහරණයකට කරලා පෙන්නන. මේ තියෙන අපේ ෆෝන් එක කියලා තමයි මේ type C තියෙන ෆෝන් එක. මේකට අපිට තියෙන නිකන් මේක කනෙක්ට් කරන්න විතරයි. මේක ක්ලික් කරමු. right. කනෙක්ට් කරපු ගමන් උගොන්න මෙතන පොඩි ලයිට් එකක් පත් වෙනවා වගේ පේනව නේද? මේ ලයිට් එක මේක ඔන් කරලා කනෙක්ට් කරාට පස්සේ මේක කනෙක්ට් වෙන එක කනෙක්ට් වුණාට පස්සේ දිවිනේ පත් වෙන්නේ නැහැ. පත් වෙලම තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මම පත් කරලා බලන්න. මේ ලයිට් එක මම මේකේ තියෙන ස්විච් එකක් කියන්නේ නොබ් බටන් මේක ඔබාගෙන ඉන්න ඕන බං කියහම මේක වැඩ කරනවා. රයිට්. මේ වැඩ කරන පේනවද? කනෙක්ට් වුණාට පස්සේ කොහොමද පේනවද මේ ලයිට් එක නිවෙන්න? හරි. පේනවද? පේනවද වල මේක පත් වෙලාම තියෙනවනේ. පේනවද දන්නේ නැහැ පොඩක් කැමරාවට බලන්න. පේනවද මේක පත් වෙලාම තියෙනවා ඒක නිවෙන්නේ නැතුව. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට තියෙන මේක ගිහිල්ලා අපිට රෙකෝඩින් නෝට් එක ගිහිල්ලා ඕන විදියකට වීඩියෝ එක කනෙක්ට් කරගන්න. එතන මේක හොඳ වටින පොඩි භාණ්ඩයක් හොඳේ. පොඩි ටොයිස් භාණ්ඩයක්. right. නිසා ඒක වටිනවා ඇත්තටම මේ 1100ක ඔය පොඩි ගානකට මේ වගේ දෙයක් ඉතින් ඇත්තටම වීඩියෝ එකක් කරන්න යනකොට වඩ ගන්න දෙයක් තමයි අනිවාර්යෙන් සවුන්ඩ් එක තියෙනවා. දැන් කැමරාව තව කෙනෙක්ට අපිට අල්ලන්න කියලා අල්ලන්න දුන්නත් අපිට ඊට පස්සේ පුළුවන් වෙනකම තියෙනවා හරක් වෙලාවට දුර ඉඳන් කතා කරන්න බෑනේ. ෆෝන් එකේ මයික් එක තියෙන්නේ මෙතන. හරිද? අපිට ඒ වුණාට අර වගේ දෙයකින් අපිට ලස්සන වීඩියෝ කොට දැන් ගොඩක් ඔය වීඩියෝස් කරනවා ඉස්සරහ වීඩියෝ එකක් අරන් එන්නම් ඒ වගේ එකකින් අරගෙන අපි බලමු මේ වීඩියෝත් එක්ක මේකේ අපිට ඇත්තටම ස්පෙෂල් මෙහෙම ලොකු කියලා නැහැ තමයි මීටර 20ක් කියලා දාලා දෙන මීටර 20ක් නම් බැරි ඒ කිව්වට plug and play play on sound එකක් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ කියන්නේ මේක made in China ඉතින් වටිනවා මේ ඕගොල්ලෝ try කරලා බලන්න ඔයගොල්ලෝ ගන්න කෙනෙක්ට ඕනේ නම්
අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම එතකොට ඒක link එක ඔයගොල්ලන්ට දාන්න ලාස්ට් එකෙන් තමයි මම මේක order කරේ. ඒතරම් වටිනවා සුපිරි භාණ්ඩයක්. එහෙනම් boys අපි නැවත හොඳ වීඩියෝ එකකින් හමු වෙමු. මටත් මොන හරි අමුත් අනිවාර්යයෙන් ඔයාලට දාන්න. ඔයගොල්ලෝ මොන හරි තියෙනවා රිවිව් කරන්න ඕන කියන මම අනිවාර්යයෙන් රිවිව් එකක් දෙන්න. සුපිරියක් එහෙනම් boys අපි යනවා bye bye.